ආයිබන් දරුවනේ මම අද ඔයගොල්ලන්ට කතා කරන්නේ ළඟ එන පළවෙනි වාර විභාගයට අදාළව හතරවෙනි ශ්‍රේණියේ දරුවන් වෙනින් පෙරහුරු දෙන ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න සියල්ලම මම දැන් කතා කරනවා. ඊට කලින් අමතක නොකර ගිහිල්ලා මගේ channel එක subscribe කරලා share කරලා like කරලා එන්න අමතක කරන්නත් එපා. මොකද ප්‍රශ්න පත්‍ර ඉදිරියට දාන ප්‍රශ්න පත්‍ර සියල්ලම ඕගොල්ලෝ ළඟට සහ පාඩම් වලට අදාළව තොරතුරු ඕගොල්ලෝ ළඟට එන්න ගන්න පුළුවන්. ඒ පාඩම් අධ්‍යයනය කරන්න පුළුවන්. හොඳයි, ප්‍රශ්න අංක 1. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. එයාට තියෙනවා දෙමළ වචනයට ගැලපෙන සිංහල වචනය ලියන්න. දෙමළ වචනයට ගැලපෙන සිංහල වචනය ලියනවා. මම තව දෙයක් ඕගොල්ලන්ට කියන්නම්. මේ ප්‍රශ්න පත්‍රය මම WhatsApp මගේ ගෲප් එකට දාන්නම්. ඒකේ ඉන්න ළමයින්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ මම ලින්ක් එක දාලා තියන්නම් description එකේ. ඒක අරගෙන ප්‍රශ්න පත්‍රය කරන්න. එහෙම නැත්නම් ලියාගෙන හරි ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය කරලා බලන්න. විලයාඩුවෝන් කියන එකෙන් අදහස් කරන්නම සෙල්ලම් කරමු. විලයාඩුවෝන් කියන්නේ සෙල්ලම් කරමු. නාංගල් අපි තිරාච්චේ පළම් කියන්නේ මිදි. වේන්ඩුමා තමයි වේන්ඩුම් කියන්නේ ඕනෑ. වේන්ඩුමා කියන්නේ ඕනෑද. වේන්ඩාම් කියන්න එපා. ලියාගන්න පුළුවන්. වේන්ඩුම් ඕනෑ, වේන්ඩුමා ඕනෑද, වේන්ඩාම් එපා. ඊළඟට තියෙනවා තම්බි මාර් කියලා වචනේ. තම්බි කියන්නේ පවුලේ සමාජිකයෙක්. අපි දන්නා පවුලේ සමාජිකයන් බහුවචන කරනකොට අපි එකතු කරන පදයක් තමයි ළමයි මාර් කියලා කියන්නේ. තම්බි මාර් කියන්නේ මල්ලිලා කියන අදහස. ඊළඟට සහෝදරන් කියන එකත් හොඳට බලාගෙන යන්න. ඔබට එන්න පුළුවන් වචනයක් සහෝදරන් සහ සහෝදරී. සහෝදරන් කියන්නේ සහෝදරයා, සහෝදරී කියන්නේ සහෝදරිය කියන අදහස. සහෝදරිය. ස්ථාන නාම වලින් ඔබට නූලහැම් කියන එක දීලා තියෙනවා. නූලහැම් කියන්නේ පුස්තකාලය. නූලහැම් පුස්තකාලය. පසික්කිරදු කියන්නේ බඩගිනි. බඩගිනි. ඊට පස්සේ කළුවුංගල් කියන්නේ සෝදන්න. එතනේ කීයද කීයක්ද කියන අදහස ගන්න පුළුවන් එතනේ කියන වචනෙට. මම හිතන්නේ මේ කොටස පැහැදිලියි. අපි යනවා වචන ගලපා වැකිලියන්න කියන ප්‍රශ්නෙට. වචන ගලපා වැකිලියන්න එක මෙතන වචන මාරු කරලා දීලා තියෙන්නේ. ඔයාලට බලන්න පේනවා වචන මාරු කරලා වැකියක වැකියක් තියෙන්නේ. වැකිය වචන මාරු කරලා තමයි මෙතන තියෙන්නේ. ඒක පිළිවෙලින් ගලපන්න ඕනේ. තේනීර් වාරුංගල් කුඩියුංගල්. මේක අර්ථයක් විදිහට ගත්තොත් තේ වාරුංගල් එන්න කුඩියුංගල් බොන්න. ඒතර තේනීර් වාරුංගල් කුඩියුංගල් කියන්නේ තේ බොන්න එන්න. පිළිවෙලට හැදුවොත් අපි කතා පිළිවෙලට එන්නේ එන්න වාරුංගල් තේනීර් කුඩියුංගල් එන්න තේ බොන්න. වාරුංගල් තේනීර් කුඩියුංගල් කියලා තමයි නිවැරදි පිළිවෙල එන්න ඕන. ළඟට ඉංගේ පුත්තහම් ඉරුක්කිරදු උංගල්. ඉංගේ මෙතන පුත්තහම් පොත ඉරුක්කිරදු තියෙනවා. උංගල් ඔබේ එන්නේ උංගල් පුත්තහම් ඉංගේ ඉරුක්කිරදු. ඊළඟට තියෙනවා வெளியே இருக்கிறார்கள் பிள்ளைகள். வெளியே කියන්නේ එළියේ, இருக்கிறார்கள் ඉන්නවා, பிள்ளைகள் ළමයි. பிள்ளைகள் வெளியே இருக்கிறார்கள். ළමයි එළියේ ඉන්නවා. பிள்ளைகள் வெளியே இருக்கிறார்கள். ඊළඟ අංක 4. உங்கள் வேண்டும் பென்சில்கள் எனக்கு. හැදෙන්නේ එනක්කු உங்கள் பென்சில்கள் வேண்டும். எனக்கு உங்கள் பென்சில்கள் வேண்டும். 6 එළුඹුங்கள் මණි நேரம். நேரம் කියන්නේ වෙලාවනේ අපි දන්නවා. 6 කියන්නේ 6යි. එතන நேரம் 6 மணி එළුඹුங்கள். நேரம் 6 மணி එළුඹුங்கள். මේ ටික හැදෙන්න ඕන. ඊළඟට ගියාම දෙමළ වචනේ ලියන්න තියෙනවා. ඔයගොල්ලන්ට සිංහල වචන 10ක් දීලා තියෙනවා. ඒ 10ට අදාළව දෙමළ වචන තමයි මෙතන ලියන්න කියලා තියෙන්නේ. පොළට කියනවා සන්දේ. පොළ සන්දේ. ගස්ලබ් අපි පැපෝල් කියලා කියනවා. පප්පාසි පළම්. නැව කප්පල්.
වංගි බැංකුව වංගි යෙහෙළිය නන්දි යෙහෙළිය නන්දි යහළුවා නන්දන්න යෙහෙළිය නන්දි කහපාට මංජල් නිරම් ලියන විදිය චුට්ටක් හොඳට අධ්‍යයනය කරන්න මංජල් නිරම් කහපාට මංජල් නිරම් ස්තුතියි නன்றி යන්නද පෝහලාමා යන්න කිව්වොත් පෝංගල් යන්නද පෝහලාමා ඕනෑද වේන්ඩුමා කොහොමද එප්පඩි කොහොමද කියන වචනේ වරද්ද ගන්නවා සුහම් කියලා දාන්න. එහෙනම් එප්පඩි කියලා මතක තියාගන්න. අංක 4 දෙමළ බසින් ලියන්න. මට ඉන්දියාප්ප 5ක් දෙන්න. ළමයි මෙන්න මෙතනදී මෙන්න මේ සංඛ්‍යා පදේ මාරු වෙන්න ඕන මෙතෙන්ට. මේ පදේ මෙතෙන්ට එන්න ඕන. එයා දෙන්නේ එනක්කු 5 ඉඩියප්පම් தாருங்கள் එනක්කු 5 ඉඩියප්පම් தாருங்கள் ඊළඟට ඔයාට අඹ ඕනෑද உங்களுக்கு மாம்பழம் வேண்டுமா உங்களுக்கு மாம்பழம் வேண்டுமா අම්මා බෝලය කොහෙද අම්මා පන්දු එංගේ අප්ටා කළු පාටයි කාහම් කරුප්පු නිරම් වතුර මෙහේ තියෙනවා තන්නීර් ඉංගේ ඉරුක්කිරදු මෙහේ ඉංගේ අංගේ කොහේද එංගේ නංගිලා ඉන්නවා නංගිලා තංගේ මාරු වෙන්න ඕන තංගේ මාරු ඉරුක්කිරාර්හල් என்ன பத் பண்ண வாருங்கள் சோறு சாப்பிடுங்கள் ඔබේ පුටුව මොන පාටද உங்கள் கதிரை என்ன நிறம் මගේ පුටුව ඉස්සරහා තියෙනවා எனது கதிரை முன்னால் இருக்கிறது பாருமல்லா கீதனுக்கு இன்னாத உங்களுக்கு எத்தனை தம்பிமார் ஒன்று බලන්නකො உங்களுக்கு எத்தனை தம்பிமார் இருக்கிறார்கள் எத்தனை தம்பிமார் இருக்கிறார்கள் ප්‍රශ්නක 5 පහත දෙමළ වැකිවල සිංහල අර්ථය ලියන්න එමது පාඩශාලේ සුජාතා විද්‍යාලயம் මගේ පාසල සුජාතා විද්‍යාලය උங்கள் මේසය අங்கே இருக்கிறது ඔබේ මේසය අතන තියෙනවා එනකොට තම්බි ඉල්ලේ මට මල්ලි කෙනෙක් නැහැ එනස් විරන්ඩු අක්කාමාරි இருக்கிறார்கள் මට අක්කලා දෙන්නෙක් ඉන්නවා උංගලුක් කෙනෙදු පෙන්සිල් வேண்டுமா ඔයාට මගේ පැන්සල ඕනද ගැලපෙන කොටුව තුල යන්නේ අංක 20 20 40 40 60 60 18 18 12 12 90 90 20 7 27 30 8 38 43 43 53 52 නැවත බලාගන්න මේ ටික අතුමිනකට ගැලපෙන ලෙස යා කරන්න නේද තියෙන්නේ ලේසි හරි நேரம் என்ன 6 மணி கிளி என்ன நிறம் பச்சை நிறம் உங்களுக்கு என்ன வேண்டும் வாழைப்பழம் மாம்பழம் வேண்டுமா வேண்டாம் எனது பேனை எங்கே අංගේ ලේසි බලාගන්න එක පේපරේ තියෙනවා අරගෙන කරන්න නැත්නම් ලියාගෙන හරි මේක කරන්න විභාගයට යන්න කලින් පහත වැකි දෙමළ බසින් කියන අයුරු ලියන්න අක්කාමයිනේ අක්කාමයි මොකද නංගි එන්න තංගේ මට බඩිකිනේ එනක් පසික්කිරද එන්න බත් කන්න வாருங்கள் சோறு சாப்பிடுங்கள் මාත් එක්කම வாருங்கள் சோறு சாப்பிடுங்கள் හරි ඉලකට යන්න ඒක හැමෝම කියන්නේ ඔයාට මොනවද ඕනේ உங்களுக்கு என்ன வேண்டும் මට පිට්ටු දෙන්න කියන්නේ මට පිට්ටු දෙන්න එනක්කු පිට්ටු தாருங்கள் පිට්ටු ඉල්ලේ ඉලියක් පහක් දෙන්න 5 ඉඩියප්පම් தாருங்கள் හොඳයි එහෙනම් ඉතින් මේ පේපරේ බලාගෙන යන්න මේක මේ ඔයගොල්ලෝ වෙන කරපු පේපරයක් එහෙනම් ඔයගොල්ලෝ මේ පේපරේ දෙතුන් තුන් පාරක් බලලා විභාගයට යන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා තව කෙනෙකුට තවත් group වල මේ පේපරේ දාන්න යාළුවන්ට බලා ගන්න. බොහොම ස්තුතියි. නන්දි